ශ්‍රී ලංකාව කියන්නේ අන්තර් ආගමික සහජීවනයක් තියෙන රටක්. ලංකාව මේ තාක් දුරකට ආගමික සහජීවනයේ මත පදනම් වෙලා සමාජයේ එකිනෙකාට ගෞරව කරමින් අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කරන රටක් විදිහට ලෝකයා අතර නමක් දිනාගත්ත ලංකාව ආගමික වශයෙන් සහජීවනයේ ආශිර්වාදයෙන් සෑම ආගමකම මතයන්ට විශ්වාසයන්ට ගෞරව කරන රටක් හැටියට පිළිගැනීමක් තියෙන රටක්. ලංකාවේ ජනගහනයෙන් බහුතරයක් බෞද්ධ සිංහල බෞද්ධ වුණාට අපේ රටේ අනිකුත් ආගමික ඇදහිම් විශ්වාසයන්ට මුල් තැනක් දෙනවා. ඒක ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙන රැකවරණයක්. නමුත් අපේ රටේ අපි හැදිච්ච සමාජයත් එක්ක පරිසරයත් එක්ක අපිට උගන්වලා තියෙනවා බුදුදහමේ ආభాෂයෙන් සමානාත්මතාවය අපි බොහොම ඉහළින් ගරු කරනවා. ඒ මත පදනම් වෙලා මේ රටේ මිනිස්සුන්ට ආගමික අන්තර් සහයෝගිතාවය සමානාත්මතාවය මේ කාරණාත් එක්ක අපි ඉදිරියට ගිහිලා තියෙනවා සමාජයක් විදිහට. ආගමික සංහිඳියාව ආගමික එකතුව රටක දියුණුව සඳහා ආර්ථිකමය වශයෙන් දේශපාලනමය වශයෙන් සමාජීයමය වශයෙන් කියන මේ සෑම අංශයකින්ම දියුණු වෙන්න පුළුවන් අවස්ථාවක් හැටියට අපිට සලකන්න පුළුවන් ආගමික සහජීවනයේ සහ සංහිඳියාව. එතකොට මේක අධ්‍යාපනිකමය වශයෙන් පාෂල් විෂයට එකතු වුණාන් පස්සේ ළමයින්ටත් ඒ ආගමික සංහිඳියාව පිළිබඳ හොඳ පුළුල් අවබෝධයක් අදහසක් ලැබෙනවා. ඉතින් ලියෝ සමාජය ආනන්ද විද්‍යාලයේ ලියෝ සමාජයේ ආකල්පමය වශයෙන් සමාජයට හොඳ අදහසක් ලබා දෙනවා ආගමික සංහිඳියාවෙන් ආගමික සහජීවනයෙන් කොහොමද සමාජයක් ලස්සන වෙන්නේ ගොඩ නැගෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් අපි ආනන්ද විද්‍යාලයේ ලියෝ සමාජයට අපි ආශිර්වාද කරනවා මේ සත්කාරයේ මේ සමාජ දැනුවත් කිරීම ආගමික සංහිඳියාවෙන් රටක් දියුණු කරන්න. කොහොමද අපි ආකල්පමය වශයෙන් ඒ ගමන යන්නේ කියන එක සම්බන්ධයෙන් සමාජය දැනුවත් කරන්න රට දැනුවත් කරන එක සම්බන්ධයෙන් අපි ආශිර්වාද කරනවා මහා සංඝරත්නය හැටියට. ඔබට තෙරුවන් සරණයි.